හිතන්න බලන්න දැවැන්ත කර්මාන්ත ශාලාවක් ගැන. හැබැයි ඒක පාලනය වෙන්නේ මිනිස්සුන්ගෙන් නෙවෙයි. ඒ කර්මාන්ත ශාලාවටම ආවේනික වුණු ස්නායු පද්ධතියකින්. අන්න ඒක තමයි කාර්මික ස්වයංක්‍රීකරණය කියන්නේ. අපි අද කතා කරන්නේ සාමාන්‍ය යන්ත්‍ර සූත්‍රවලට තමන්ගෙම කියලා මොලයක්, ඉන්ද්‍රියන් සහ මාංශ පේශි ලැබුණු ඒ විපලවිය කතාව ගැනයි. ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ යන්ත්‍ර සූත්‍රවලින් පිරුණු ලෝකයකට කොහොමද Tamandෙම කියන මොලයක් ලැබුණේ? අපි මේ විග්‍රහයෙන් ඒ තාක්ෂණික පරිණාමයේ කතාවේ මුල ඉඳන්ම හොයලා බලමු. හරි. එහෙනම් මේ යන්ත්‍ර බුද්ධිය කතාව පටන් ගන්න නම් අපිට ටිකක් කාලය හරහා ආපසට යන්න වෙනවා. PLC කියන මේ මුලය බිහි වෙන්න කලින් කර්මාන්ත ශාලා පාලනය වුණේ කොහොමද? අපි බලමු මේ ගමන ආපු විදිහ. ගොඩක් ඉස්සර හැම දෙයක්ම පාලනය වුණේ මිනිස් අතින්. ඊට පස්සේ ආවා රිලේ ලොජික් කියන යුගය. ඒ කියන්නේ රිලේ, ටයිමර් වගේ දහස් ගාණක් වයර් ගොඩකින් එකට පටලවල හදපු දැවැන්ත පාලක පැනල්. ඇත්තටම කිව්වොත් මේක හරියට වයර් කැලෑවක් වගේ. ප්‍රශ්නේ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය පොඩි වෙනසක් කරන්න ඕන වුණොත් මේ මුළු වයර් කැලෑවම ගලවලා ආයෙත් මුලින් ඉඳන් හදන්න ඕන. අන්න ඒ සංකීර්ණත්වයට විසඳුමක් විදියට තමයි 1960 ගණන් වලදී PLC. ඒ කියන්නේ අපේ කතාවේ මොළය බිහි වෙන්නේ. අර මම කිව්ව වයර් කැලෑවට විසඳුම තමයි මේ. අපි දැන් කතා කරන්න යන්නේ මේ මුළු සිස්ටම් එකේම හදවත. එහෙම නැත්නම් මොළය ගැන. මෙන්න ඉන්නවා අපේ කතාවේ වීරයා. PLC. එහෙම නැත්නම් Programmable Logic Controller. සරලවම කිව්වොත් අර සංකීර්ණ රිලේ පැනල් වෙනුවට ආපු කර්මාන්ත ශාලාවලටම විශේෂ වුණු පරිගණකයක්. මේක තමයි මුළු පද්ධතියේම මොළය. මෙයා කරන්නේ සෙන්සර් වලින් එන තොරතුරු, ඒ කියන්නේ ඉන්පුට්ස් අරගෙන අපි ලියපු ප්‍රෝග්‍රෑම් එකට අනුව හිතලා තීරණ අරගෙන මෝටර් වගේ දේවල් ක්‍රියාත්මක කරන එක. ඒ කියන්නේ අවුට්පුට්ස් ඒ පාලනය කරන එක. මේ බලන්නකෝ ඒ වෙනස කොච්චර ලොකුද කියලා. වම් පැත්තේ තියෙන්නේ වෙනස් කරන්න හරිම අමාරු වයර් වලින් බැඳපු දෘඩ පද්ධතියක්. හැබැයි දකුණු පැත්තේ තියෙන්නේ පරිගණක කෝඩ් පේලි කිහිපයක් වෙනස් කරලා ඕනෑම වෙලාවක අපිට ඕන විදිහට හදාගන්න පුරුවන් නම්‍යශීලී PLC එකක්. මේක තමයි කාර්මික ස්වයංක්‍රීයකරණයේ ඇත්තටම ගේම් එක වෙනස් කරපු තැන. හැබැයි ඉතින් හැම පොඩි වැඩකටම ලොකු PLC එකක් ඕන වෙන්නේ නැහැ. පොඩි යන්ත්‍රවලට මයික්‍රෝ PLC එහෙම නැත්නම් ස්මාර්ට් රිලේස් කියන කුඩා සරල පාලක තියෙනවා. සාමාන්‍ය රිලේකින් කරන්න බැරි ඒත් ලොකු PLC එකක් අවශ්‍යත් නැති වැඩවලට මේවා නියම විසඳමක්. හරි. දැන් අපි සිස්ටම් එකට මොලයක් තියෙනවා. ඒත් මොලේ වැඩ කරන්න නම් තොරතුරු එන්න එපයි නේද? හරියට අපිට S කන් තියෙනවා වගේ මේ පද්ධතියටත් තියෙනවා Tamanගෙම ඉන්ද්‍රියන්. අපි ඒ ගැන බලමු. ඉතින් PLC එක කියන මොළයට ලෝකය ගැන තොරතුරු ලැබෙන්නේ මේ සෙන්සර් හරහා. ඒකේ S සහ කන් තමයි මේවා. ඉන්ඩක්ටිව් සෙන්සර් එක හිතන්නකෝ මෙටල් ඩිටෙක්ටර් එකක් වගේ. ඒකට දැනෙන්නේ ලෝහ විතරයි. කැපැසිටිව් සෙන්සර් එකකට ප්ලාස්ටික්, දියර, ලී වගේ ඕනෑම දෙයක් හඳුනා ගන්න පුරුවන්. ෆොටෝ ඉලෙක්ට්‍රික් සෙන්සර් එකක් ආලෝක කදම්බයක් හරහා බලනවා යම් කිසි වස්තුවක් ඒ හරහා ගියාද කියලා. හරියට කන්වේයර් බෙල්ට් එකක බෝතල් කීයක් ගියාද කියලා ගණන් කරනවා වගේ වැඩවලට මේව නියමයි. S කන් විතරක් නෙමෙයි ස්පර්ශය කියන දේත් ගොඩක් වැදගත්. ලිමිට් ස්විච් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. මේක සරල යාන්ත්‍රික ස්විච් එකක්. යන්ත්‍රයක චලනය වෙන කොටසක් ඇවිත් මේකේ වැදුන ගමන් ඒකෙන් PLC එකට සංඥාවක් යනවා. හරි. එයා දැන් මේ සීමාවට ඇවිල්ලා තියෙන්ද කියලා. හරි එහෙනම් දැන් මොළයට තොරතුරු ලැබුණා, තීරණත් ගත්තා. දැන් මොකද වෙන්නේ? ඒ තීරණ ක්‍රියාත්මක කරන්න එපේ. අන්න එතනට තමයි පද්ධතියේ මාංශ පේශි, ඒ කියන්නේ ඇක්චුවේටර්ස් එන්නේ. පද්ධතියේ තියෙන ප්‍රධානම මාංශ පේශියක් තමයි මෝටරය. ඒත් මෝටරයක් එකපාරටම ඔන් ඔෆ් කරන එක හොඳ නෑ. හිතන්නකෝ කාර් එකක ඇක්සලරේටර් එක වගේ එකපාරටම ෆුල් ස්පීඩ් දාන්නේ නෑනේ. ටික ටිකට වේගය වැඩි කරන්නේ. VFD ඒ කියන්නේ variable frequency drive එකක් කරන්නේ අන්න ඒ වගේ දෙයක්. PLC එකෙන් අන ලැබුණාම VFD එක මෝටරේ වේගය හරිම සිනිඳුවට පාලනය කරනවා. මේ නිසා විදුලිය ඉතිරි වෙනවා, මෝටරේ ආයු කාලයත් වැඩි වෙනවා. හැබැයි සමහර වෙලාවට අපිට ඕන වේගෙ නෙවෙයි මිලිමීටරයට වැඩේ හරියටම වෙනවද කියන එක. අන්න එතනදී තමයි ස්ටෙපර් මෝටර් සුදෝවට එන්නේ. හරියට ඔරලෝසුවක තත්පර කටුව ටික් ටික් ගාලා යන්නේ. අන්න ඒ වගේ නිශ්චිත පියවර වලින් තමයි මේ මෝටර ගමන් කරන්නේ. 3D printer එකක printing head එක එහාට මෙහාට යන්නේ මේ වගේ මෝටරකින් තමයි. මෝටර් විතරක් නෙමෙයි වැඩ කරන තවත් සුපිරි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නියුමැටික්ස්. මේකේ බලය එන්නේ හුළං වලින්. සම්පීඩිත වාතයේ පීඩනය පාවිච්චි කරලා සිලින්ඩරේ එල්ලයට තල්ලු කරනවා. ආපහු ඇතුළට අදිනවා. මේක හරිම වේගවත් ඒ වගේම ගොඩක් බලවත් ක්‍රමයක්.
හරි. දැන් සිලින්ඩරය වැඩ කරනවා. ඒත් අපේ මොළයට, ඒ කියන්නේ PLC එකට කොහොමද තේරෙන්නේ සිලින්ඩරය සම්පූර්ණයෙන්ම එළියට ගියාද නැත්නම් ආපහු ඇතුළට ආවද කියලා? මෙතන තියෙන්නේ හරිම සරල. ඒව ගැන හරිම එක්ස්පුණු විසඳුමක්. සිලින්ඩරය ඇතුලේ චලනය වන පිස්ටන් එකේ චුම්බකයක් තියෙනවා. සිලින්ඩරයෙන් එළියේ අපි මැග්නටික් සෙන්සර් එකක් සවි කරනවා. පිස්ටන් එක ඒ සෙන්සර් එක ළඟට ආපු ගමන් සෙන්සර් එක ඔන් වෙලා PLC එකට පණිවිඩයක් යවලවා. හරි. පිස්ටන් එක දැන් මෙතනට ආවා කියදා. හරි. දැන් අපේ පද්ධතියේද මොලයක් තියෙනවා. ඉන්ද්‍රියෙන් තියෙනවා තොරතුරු ගන්න. මාංශපේශී තියෙනවා වැඩ කරන්න. ඒත් මේ ඔක්කොම එක අපි, ඒ කියන්නේ මිනිස්සු කතා කරන්නේ කොහොමද? මෙතනදී ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. HMI, ඒ කියන්නේ Human Machine Interface එක, හිතන්නකෝ යන්ත්‍රයේ ළඟම තියෙන ටච් ස්ක්‍රීන් එකක් වගේ. ඒ මැෂින් එක විතරක් පාලනය කරන්නයි ඒක තියෙන්නේ. හැබැයි SCADA කියන්නේ ඊට වඩා ලොකු දෙයක්. ඒක හරියට මුළු කර්මාන්ත ශාලාවෙම පාලක මැදිරිය. එතන ඉඳන් හැම යන්ත්‍රයක්ම එක තැනක ඉඳන් බලා ගන්නත් පාලනය කරන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි මේ කතාවේ හැම කෑල්ලක් ගැනම වෙන වෙනම කතා කළා නේද? මුලය, ඉන්ද්‍රියන්, මාංශපේශී, කතා කරන විදිහ. දැන් වෙලාව හලි මේ හැම දෙයක්ම එකට එකතු කරලා සම්පූර්ණ පින්තූරේ දිහා බලන්න. එතකොට මේක ඇත්තටම හරියට ජීවි පද්ධතියක් වගේ. කර්මාන්ත ශාලාවක ස්නායු පද්ධතියක් මොළයේ විදියට PLC එක වැඩ කරනවා. සෙන්සර් සහ ස්විචර්ස් ඉන්ද්‍රියන් වගේ තොරතුරු දෙනවා. මෝටර් සහ pneumatics මාංශපේශී වගේ වැඩ කරනවා. HMI සහ SCADA කියන්නේ ඒ පද්ධතිය කටහඬ. මෙතන තියෙන වැදගත්ම කාරණේ මේකයි. මේ තාක්ෂණයේ නියම බලය තියෙන්නේ තනි උපංගවල නෙවෙයි. PLC එකේ විතරක්, සෙන්සර් එකේ විතරක් නෙමෙයි. මේ හැමදේම එකට එකතු වෙලා එකම අරමුණකට වැඩ කරන එකේ තමයි නියම මැජික් එක තියෙන්නේ. අන්න ඒ සම්බන්ධය තේරුම් ගන්න එක තමයි මේ ක්ෂේත්‍රය ප්‍රගුණ කිරීමේ රහස. අවසාන වශයෙන් පොඩ්ඩක් මෙම හිතමු. ඉන්ඩස්ට්‍රි 4.0 කියන සංකල්පයත් එක්ක මේ හැම යන්ත්‍රයකම තියෙන මොළ අන්තර්ජාලයෙන් එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ යන්ත්‍ර එකිනෙක එක කතා කරන්න පටන් ගන්නවා. එහෙමනම් අනාගතයේ දවසක මේ යන්ත්‍ර මිනිස්සුන්ගෙන් කිසිම උදව්වක් නැතුව සම්පූර්ණයෙන්ම තමන්ගෙම තීරණ ගන්න කොයිතරම් දුරකට යාවිද? ඒ ප්‍රශ්නයත් එක්ක අදට අපි මේ විග්‍රහය මෙතනින් නවත්තමු.